Hello friends. අපි දෙන්න අදත් ලස්සන vlog එකක් අරගෙන ආලා. චුටි බබා. උළුහාල් ටිකක් කොටනවා මේ උළුහාල් ඉවර වෙලාද. ඒක නිසා අපි බෙදලා මේ හොදලා බෙදලා මෙන්න මෙහෙම ටිකක් කුඩු කරගන්නවා. අපි කුඩු කරලා බෝතලයකට දාගෙන තියාගෙන තමයි මාළු වලට දාන්නේ. එතකොට ටිකක් අර රස සුවඳ පොඩ්ඩක් වෙනස් වෙනවා. සහ උළුහාල් එතකොට අපි නොදැනුවත්වම අපිට කැවෙනවත් නෑ. ඒක නිසා අපි මේ විදිහට තමයි උළුහාල් ටික බෙදලා කොටලා තියාගන්නේ. මෙන්න මේ ගානට අර පිටිම නැතුව සාමාන්‍ය චුට්ටක් කෑලි හිටින්න බ්ලෙන්ඩ් කරගන්නවා. අපි කරලා මෙන්න මෙහෙම මේකට දාගත්තා. වෙනදට අපි මේකට මේ මොනවාද කරපිංච ටිකක් බෙදලා දානවා. අද නම් කරපිංච කඩා ගන්න කඩලා පොඩ්ඩක් වේලන්න කාලේ මදි වුණා උළුහාල් ඉවර වෙනින්ද. ඒ නිසා ටක් ගාලා මේ මෙහෙම බෙදගත්තා. මෙන්න මේ වගේ චුට්ටක් කෑලි හිටින්න තමයි අපි උළුහාල් එක බෙදලා කුඩු කරගන්නේ. එතකොට මාළු වල දැම්මම රස සුවඳ ගොඩාක් වෙනස් වෙනවා. ඔයගොල්ලෝ try කරලා බලන්න. මෙහෙම කරන්නේ නැති කෙනෙක් නම් මේ විදිහටත් හදලා බලන්න. තුනපහ හදන්නත් මෙන්න බඩ ටික ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. අපි පොඩක් විශේෂ විදියට තමයි අපේ තුනපහ එක හදන්නේ. එක එක දේවල් ඇඩ් කරලා රසට හදනවා. හදලා ඉවරනම ඔයගලන්ට පෙන්නන්නම්කෝ. මේ ගම්මිරිස් එකත් කොටා ගත්තා. මෙන්න ලස්සනට තියෙනවා. ටිකක් අපි යට විදියට වැඩිපුර ටිකක් හොදලා වේල ගන්නවා මේ විදියට මේ ඒකල්ලා ටික ටික තමයි මෙහෙම කොටා ගන්න. සුදුරු මහදුරු තව කුළු බඩු වර්ග තියෙනවා මේකේ. මිසාල් එහෙම. ඒක ඔක්කොම දැන් එකට රන්වන් පාට වෙන්න අපි මෙහෙම බෙද ගන්නවා. ඒක හොඳ සුවඳක් එනවා. පාට චුට්ටක් වෙනස් වෙනවා. ඒ ගානට නිකන් බෙද ගන්න ඕනේ. සුදුරු මහදුරු තව ඒ වගේ අපි දාන තව කුළු බඩු වර්ග ඒ ඔක්කොම දැන් මෙහෙම බෙදලා ටිකක් නිවෙන්න මේ විදිහට වෙන වෙනම බෙද ගන්න ඕනේ. නැත්තම් මේක එක එක ප්‍රමාණවල හින්දා වෙන වෙනම බෙදගෙන මේ විදිහට එකට දාලා පොඩ්ඩක් නිවෙන්න තියෙනවා. ඕගලන්ටත් වෙලාවක් තියෙනවා නම් මේ විදිහට 3-5 එකක් හදලා තියාගන්න තමන්ගේ කෑම වලට දාන්න. එතකොට ඒකෙන් ඒ හදන කෑම වල රස සුවඳ ඒ වගේම ගුණ ඒ හැමදේම වෙනස් වෙනවා. එහෙම හදාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කැමති නම් අපිට ඕඩර් එකක් දාන්න. අපි ඕඩර්ස් වලට මේ විදිහට 3-5 හදලා දෙනවා. අපි හදාගත්තු පහේ එක දැන් පහේ එක හරි ගස්සගෙන ඉවරයි. දැන් මේක ඔන්න ඔය විදිහට ඔක්කොම කලවම් කරනවා. මොකද මම කොටසින් බ්ලෙන්ඩ් කරේ. ඒ නිසා හොඳට කලවම් වෙන්න. කොහොම කලවම් කරලා චුට්ටක් නිවෙන්න තියලා බෝතලයකට දාගන්නවා. ඉතින් ඔය විදිහට තමයි අපේ 3-5 එක අද අපි හදාගත්තේ. 3-5 එක හදලා චිකන් ඩෙවල් එකක් හදන්න කියලා හදන්නේ. චිකන් ටික බැදෙන්න දාලා තියෙනවා. චිකන් ටික බැදගත්තා. මේ විදිහට එළවලු ටික කපන් මම ඒකට මිරිස් කුඩුයි, කෑලි මිරිස් කුඩුයි, ලුණු කුඩුයි එකතු කරගත්තා. අපි දෙන්නගේ අද වැඩ ඉවර වෙනකොට ටිකක් රෑ වුණා. ඉතින් බබා කලින්ම නිදාගන්න ගිහින් ඉතින් ආයෙත් දවසක එයාත් එක්ක ලස්සන vlog එකක් අරන් එනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්. බයි. අපේ හස්බන්ඩ් තමයි රයිස් එක හැදුවේ. මේ තියෙන යාගේ යමි රයිස් එක. එතකොට මම මෙන්න මේ ඩෙවල් එක හැදුවා. දැන් අපි කන්නයි හදන්නේ.